තුනුරුවන්ගෙම සරණයි පුතේ. ඔන්න ඉතින් තාත්තා මේ දවස්වල ගෙදර නෑනේ. ඉතින් දැන් හෙට එනවා තාත්තා. හැබැයි දවස් 4ක් නෑ. මං ඉතින් පුතාලත් එක්ක කතා කරන්නේ නෑ කියලා හිටියා. මට තනියම ඉන්න පුළුවන්ද කියලා බලන්න. කවුරුවත් මෙහෙම අඳුරන අයත් නැහැ. තාත්තගේ යාළුවෝ ඉන්නවා ඈත ඉන්නවා ඉඳගෙන මට පුළුවන් ද ගෙදරට වෙලා තනියම ඉන්න කියලා. ඉස්සරත් මං ඉඳලා තියෙනවා ආපු දවස්වල. ඊට වඩා හිතලම ඉන්න පුළුවන් ද මම මොනවාද කරන්නේ මට කරගන්න පුළුවන් මොනවද එහෙම කියලා හිතලා හිටියා. හැබැයි මම මේ පැත්තට නම් දවල්වරු යාවේ නෑ. මේ දවස්වල රස්නෙත් කියන නිසා. හැබැයි මං ඊයේ නම් පන්සල් ගියා පුතේ. පන්සල් ගිහිල්ලා පුතාලා දෙන්නගේ දැන් මේ අවුරුද්දේ අප්‍රේල් මාසෙට අවුරුදු 25ක් වෙනවනේ. මං ගිහිල්ලා කුරුල්ලෝ 50ක් මාරන් වෙනද එක පෙට්ටියට ගන්න පෙට්ටි දෙකකට අරගෙන කුරුල්ලෝ පන්සල ගාවින්ම නිදහස් කරලා ආවා. ඊට පස්සේ තව කුරුල්ලොත් අරගෙන නිදහස් කරලා පිණ්ඩපාත දානෙත් බෙදලා පින්වන්ත ස්වාමීන් වහන්සේලාට මම දහම් පොත් දෙකකුත් පුතා අරගෙන ආපු ඒවා අපි ගිය සැරේ ගෙන ආපු වගේ දහම් පොත් දෙකකුත් පූජා කරලා ඒ වගේ හිටියා. ගෙදරට වෙලා මගේ වැඩත් කරගෙන සද්ද නැතුව හිමින් හිටියා. තරුණම් පායලා තියෙනවා. හඳ නෑ මේ සැරේ පේන්න මොනවත් එහෙම. දැන් හිට 15ක පොය දවස. තාත්තා නම් කිව්වා මට එන්න කියලා තනියෙන් යන්න කියලා. මම මේ සැරේ ආවේ නෑ පුතේ. තනියම මේ සැරේ තාත්තා එනවා නම් විතරක් එන්නේ කියලා මං තනියෙන්ම හිතලා හිටියා ඉඳගෙන. පුතා දන්නවනේ හිමින් සැරේ හැමදේම හැම පිනක්ම අපි කරපු පුතාලට අනුමෝදන් කරනවා පුතේ. තුනුරුවන්ගේ සරණෙන් ඒ පින් අනුමෝදන් වෙන්න. ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ කොච්චර පින්කම් කරාද මේ අවුරුද්දේ තුනුරුවන්ගේ සරණින් කරගන්න පුළුවන් වේ. පුතා දන්නවනේ පුතාගේ උපන්දිනේට පිරිත් දේශනාවක් තියෙනවා. ඒ වගේම 25 වෙනිදාත් හිමිදිරි උදෑසම තියෙන ධර්ම දේශනාවක් තියෙනවා. දැනට බලමුකෝ තව කීපයක් තියෙනවා. පුතාගේ හැමදාම මන් දෙන 27 වෙනිදා අඟුලිමාල චෛත්‍ය දානේ ඒව මං ඔක්කොම ඒ වැඩ කරා පුතේ. දැන් පුළුවන් වුණොත් ලංකාවට යනවා අප්‍රේල් මාසේ. නැත්තම් තාත්තත් එක්ක නැත්තම් මෙහි ඉන්නවා. එහෙනම් පුතේ තුනුරුවන්ගෙම සරණ හැමදාම කියනවා වගේ කියන්නේ. ජීවිතේ අවංකවම පුතේ හිමින් පුතාගේ ගුණ ටික වඩාගෙන මේ ආව විදිහටම පුතාලා දෙන්න යහපතින්ම තවත් හොඳ දරුවෝ දෙන්නෙක් වෙන්න. අපි හිටියා හරි නැතා හරි මගේ පුතාලා දෙන්න හොඳ දරුවෝ දෙන්නෙක් වෙයි කියලා මං හැමදාම හිතනවා. එහෙනම් පුතේ මෙච්චර කල් අපිට ආදරය කරා වගේම හැම කෙනාටම ආදරය කරා වගේම පුතාලාගේ ඉතිරි වැඩ ටිකත් හිමින් කරගන්න පුතේ. එහෙනම් තුනුරුවන්ගෙම සරණයි. බුදු සරණයි පුතේ. This enough?